ආශිර්වාදේ ආදවත සනසන මනදොල පිනවන සිටිමල් හැඟුම් ඔපියන යාමේ මල් Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අපි මේ උදේම යන්න ලෑස්ති වෙන්නේ නිගම්බෝල තිබ්බ ලස්සන රිසෝට් එකකට. ඉතින් යාළුවනේ ඔන්න මේක තමයි පාකින් ඒරියා එක. එන්ට්‍රන්ස් එක තිබ්බේ ඉස්සරහා. එන්ට්‍රන්ස් එකකින් ඇතුළට ආව ගමන් අපිට පේන තියෙන පූල් ඒරියා එක. ඇත්තටම guys මෙතන හරිම ලස්සන view එකක් තියෙන budget friendly resort එකක්. මං නම් ගොඩක්ම ආස වුණේ මෙන්න මෙතන බීච් එකත් එක්කම තියෙන view එක නිසා. ඇත්තටම යාළුවනේ අපි කට්ටිය හම්බුනේ ගොඩ කාලයකට පස්සේ. ඔන්න ඉතින් ආව ගමන්ම මමයි මගේ සගියෝ ටිකයි වටයක් දාන්න කියලා මෙන්න මේ බීච් ඒරියා එකට ආවා. ඇවිත් ඉතින් කරේ මෙතන පොඩක් ඇවිදලා ෆොටෝස් ටිකක් එහෙම අරගෙන දන්නවනේ ඉතින් බීච් එකකට ආවහම කොහොමද කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ අපි හැමෝගෙම ෆොටෝස් අරගෙන අපි ආයම ගියා රිසෝට් එකට. ඔන්න ඉතින් guys එදා අපේ අම්මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තිබිලා අපි බර්ත්ඩේ එකත් එතනම සෙලිබ්‍රේට් කරලා අපි කට්ටියම ගියා චේන්ජ් එකක් දාගන්න කියලා. මොන හරි කියන්න. කියන්නේ ඔයා පොතේ අපි කට්ටිය මෙතනින් චේන්ජ් කරගෙන ඊට පස්සේ ගියා පූල් එකට. ඉතින් ඔන්න මේ ඉන්නේ වදකාර මාලිලා. මෙයාලත් එක්ක ඇත්තටම හරියට වීඩියෝ එකක් කරන්න බෑ. පේනවනේ. අපි කට්ටිය හම්බුනේ සෑහෙන කාලයකට පස්සේ නිසා අපිට කතා කරන්න නම් ගොඩාක් දේවල් තිබ්බා. අයියෝ මේ මලිලත් එක්ක නම් බෑ අප්පා. එයාලගේ වැඩේ කොයි වෙලාවෙත් අපි මොන වැඩක් කරත් ඇවිත් අපිට ඩිස්ටර්බ් කරන එක. අනේ මන්ද යාළුවනේ යාළුවෙක්ගෙන් පුදුම සතුටක් ලබන්නේ මන් දන්නේ නෑ. මේ මලිලාගේ හැටිද කොහෙද? කොයි වෙලෙත් කොණ්ඩේ හදා අනේ මන්ද. ඔන්න ඉතින් යාළුවනේ අපිට අර අච්චර හොඳට පූල් එකේ ඉන්න පුළුවන්කම තියෙද්දි අපි ආයෙම ආවා බීච් එකට. ඇවිත් එතන මෙන්න මේ රුවල් නැව උඩට වෙලා වාඩි වෙලා කතා කර හිටියා. අපොයි දෙයනේ තව ඩිංගෙම බිම වැඩෙනවා. නැග ගන්නත් බැරුව බොහොම අමාරුවෙන් නැගගෙන අන්තිමට ඉතින් ඔතන කියව ඉඳලා දන්නවනේ අපිට නිකන් ඉන්න බෑ කියලා. අන්තිමට අපි බීච් එකේ නෑවා. What's up? Omen ඔන්න ඉතින් පේනවනේ මම කිව්වේ බොරුවක් නෙවෙයිනේ. මලිලාගේ වැඩේ කොයි වෙලෙත් අපි මොනව කරත් ඇවිත් ඩිස්ටර්බ් කරන එක. අච්චර හොඳට වීඩියෝ එකේ තිබ්බ කැම් එකට සෙරප්පුවකින් ගහලා එක බිම වැට්ටුවා. ඉතින් ඔන්න ඊට පස්සේ වැලි වලින් බෝල හදලා අපි ඒ බෝල වලින් ගහගත්තා. ඇඟෙයි ඔළුවේයි හැම තැනම වැලි. අනේ දෙයියනේ. ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට හිතා ගන්න පුළුවන් නේද මේක මුලින්ම පටන් ගත්තේ කවුද කියලා? ඔන්න guys ඊට පස්සේ මට වැලි ප්‍රහාරයකින් ඇහැටයි කටටයි ඔක්කොටම වැලි ගිහිල්ලා මම එතන අකඩ තැබ්බයකට මූණ දුන්නා. ඉතින් guys ඔන්න මෙයාලට නම් මාර හිනා මේක මට වුණ නිසා ඉතින් ඔන්න ඊට පස්සේ තමයි හොඳම සෙල්ලම් පටන් ගත්තේ. අච්චර මුහුදේ බඩගාලා මෙන්න මේ තුන් දෙනාට ඕනේ වුණා වැලි වලින් වලක් හාරන්න. මෙන්න මේ දෙන්න මෙච්චර වෙලා අමාරුවෙන් හාරපු වල ඇතුළට මම බැහැලා ඒ වැඩේ කඩා කප්පල් කරා. මේවට තමයි guys කියන්නේ රිටර්න් එක කියලා. ඒ වුණාට guys ඒ රිටර්න් එක දෙන්න ගිහින් ආයෙම රිටර්න් එක හම්බුනේ අපිට පේනවනේ. ඔන්න ඒ වුණාට යාළුවනේ අපේ වැඩේ සාර්ථක වුණා. හැබැයි ඊට පස්සේ වහින්න ගත්තා. ඒ නිසා අපි කට්ටියම ගියා ආය රිසෝට් එකට. ඉතින් යාළුවනේ අපි මෙහි ලන්ච් එක තමයි ගත්තේ. අපිට මුලින්ම සුප් එකක් හම්බුණා. guys මේ රිසෝට් එකේ කෑමත් ඒ තරමට කියන්න තරම් අවුලක් නැහැ. ඇත්තටම හොඳයි. සුප් එකකින් පස්සේ අපිට ඕනේ නම් yellow rice නැත්තම් white rice එක curries ඒ වගේ බුෆේ එකක් තමයි තිබ්බේ. ඔන්න ඉතින් යාළුවනේ ආයෙම අපි ලන්ච් එක අරගෙන ආවා බීච් එක පැත්තට. මොකද guys අපිට ඕනේ වුණා සන්සෙට් එකත් එක්ක පොඩක් බලන්න. ඒ උනාට ඒ වෙලේ සන්සෙට් එක තිබ්බේ නැහැ. හවස 3 මාර වගේ වෙලා තිබ්බ නිසා සන්සෙට් එක තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි බීච් එක ඇවිද හිටියා. guys ඔන්න ඉතින් මේ විදියට තමයි ඔයාලට view එක පේන්නේ රිසෝට් එකේ ඉඳන් බලද්දි.
ඔන්න යාළුවනේ ඊට පස්සේ අපිට ඕනේ වුණා ක්‍රිකට් ගහන්න. හැබැයි අපිට ටෙනිස් බෝලයක් තිබ්බේ නෑ. ඒ නිසා අපි වටපිටාවේ පොඩක් ඇවිදලා කඩේකින් ටෙනිස් බෝලයක් අරන් ආවා. හැබැයි ක්‍රිකට් නම් ගැහුවේ නැහැ. මොකද අපේ පැකේජ් එකේ ලිමිට් එක තිබ්බේ අපිට 4 වෙනකන් විතරයි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි එදා දවස ගෙවුනේ. සදා මාළඟින්